කොහොමද ඔයාලට? ඉතින් අද හවස මං කොහොමද ගෙවන්නේ කියලා බලමුද මේ vlog එකෙන්. අද ඉතින් මම මගේ අම්මත් එක්ක තමයි හවස් වරුව ගත කරන්නේ. එයාත් එක්ක මේ කොහෙද යන්නේ කියලා බලන්නකෝ. මේ යන්නේ නවලෝක හොස්පිටල් එකට. අම්මගේ රිපෝට්ස් වගේ පෙන්නන්න තමයි මේ ආවේ. ඇතුළේ ඉතින් වීඩියෝ කරන්න බැරි නිසා අපි රිපෝට්ස් ටික පෙන්නලා මේ ටුක් එකක් එනකන් තමයි මේ ඉන්නේ. ටුක් එක නම් ආවා. දැන් අපි කොහෙද යන්නේ කියලා බලන්නකෝ. අපිට ඉක්මනට ඩොක්ටර් රිපෝට්ස් ටික පෙන්වන්න පුළුවන් වුණ නිසා මායි අම්මයි කල්පනා කරේ පල්ලියට ගිහිල්ලා යන්න අද අඟහරුවාද නිසා. ඔන්න ඉතින් මේක තමයි දලුපත සාන්ත අන්තෝනි මුනිඳුරයාගේ දේවස්ථානය. මේකට පළවෙනි අඟහරුවාදා ගොඩාක් සෙනග එනවා. අද නම් පොඩ්ඩක් අඩුයි. මායි අම්මයි යාඥා කරලා ඉටිපන්දම් පත්තු කරලා පල්ලියේ පොඩ්ඩක් වෙලා මේ හිටියා. ජේසු අම්මේ ඔබතුමිය ගාවට ඇවිල්ලා වැඳ වැටිලා මේ ඉල්ලන යහපත් සිතුවිලි හැම එකකටම අහුම්කන් දුන මැනව. ඉතින් ඔන්න ඔහොම යාඥා කරලා තාත්තාව අපිව ගන්න. ගෙදර ඇවිල්ලා තේ ටිකක් හදාගෙන බිව්වා. ඒ අතරතුර රැටත් ගන්න හදුවා. ඉතින් අද දවස අම්මත් එක්ක මෙන්න මෙහෙම තමයි ගෙවුනේ. ඇත්තටම ඔයාලා දන්නවද? ඒ මගේ හස්බන්ඩ්ගේ අම්මා. මං එයාට කවදාවත් මගේ අම්මා නෙමෙයි කියලා කියන්නේ. මට එයාව දැනෙන්නේ මගේම අම්මා විදියට. ඉතින් මගේ අම්මට තරම්ම මං එයාට ගොඩක් ආදරෙයි. ඉතින් අද දවස් ඉවරයි. ආයෙ vlog එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. බයි. Soft strums of the warm acoustic guitar